ගෙදර වටේටම ඉතින් කොච්චර අපි සුද්ධ කරත් වැඩක් නැහැ. කාණු වල වතුර පිරලා නිසා කාණු වලින් තමයි ගොඩක් මේ මදුරුව ඇති වෙලා තියෙන්නේ. ඒ ගැන ඉතින් බලධාරීන් කවුරුත් බලන්නෙත් නැහැ. හැමදාම ඇවිල්ලා මේ පොල් කටු වලයි යෝගට් කෝප් වලයි වතුර තියනවා කියලා විතරයි බලන්නේ. දැන් මෙහෙමයි දැන් ඇත්තට අපි ගමක් වශයෙන් ගොඩාක් මිනිස්සු මේ දෙයට පිබිදිලා තියෙන්නේ. උනන්දුව තියෙනවා, උත්සාහය තියෙනවා, සහයෝගය තියෙනවා. නමුත් මිනිසුන්ට හොයාගන්න හරි අමාරු තත්ත්වයක් තියෙනවා. මේක කොහෙන්ද මේක එන්නේ, කොහොමද මේක දැන් විසඳගන්නේ කියලා. දැන් සාමාන්‍ය බානිකන් සෑම වතු පිටියම මිනිස්සු ගොඩාක් දුර සුද්ධ පවිත්‍ර කරලා හරි ලස්සනට පිරිසිදුව තියෙනවා. දැන් අපිට හිතෙන විදිහට මේ නගර සභාව වලින් කරලා තියෙන කාණු පද්ධතිය වල තියෙන දුර්වලතා තමයි මේකට මූලික තැන වෙලා තියෙන්නේ කියලා දැන් අපි සාමාන්‍ය මිනිස්සු අපි කතා කරනවා මේ කාණු ටික වහලා දාමු කියලා. මේ තියෙන වතුර එක තැන රැඳිලා තියෙන්නේ මේවා බැස්මක් නැහැ මේ කිසිම ක්වොලිටි එකක් නැහැ මේ වතුර ගලාගෙන යන. ඉතින් ඒකින්ද ඒ ටික දැන් තමයි නතර කරගන්න අවශ්‍යතාවය තියෙන බලධාරීන් විසින් මේ කාණු පද්ධතිය හරියට පිළිවෙල කරලා දුන්නා නම් මේ සියලු දේට අපි හිතනවා සාමාන්‍යයෙන් අඩුම 80%ක 90%ක්වත් අපිට විසඳුමක් ලැබෙයි කියලා. දැනට අපිට හිතා ගන්න බැරි තරම ඩෙන්ගු රෝගේ වැළඳිලා හොස්පිටල් වල ඉන්නවා ස්පිරිතාලේ ඉඩමදි පෞද්ගලික රෝහල් වල ඉඩමදි සමහරක් වෙලාවට හොස්පිටල් වලට ගෙනිච්චාම ආයි රෝගියව ගෙදරට ගෙනල්ලා තියාගන්න තත්ත්වයක් තියෙන එතන තියාගන්න බැරි තත්ත්වෙට. ඉතින් ඒකින්ද සෑහෙන ව්‍යාප්තිලා තියෙන්නේ. මේකට මීට වඩා ලොකු විසඳුමක් ඉහළ බලධාරීන්ගේ බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් ඇත්තරම මේ ගවේෂක තාත්තා මගේ පුතාද නැති වෙලා තියෙනවා. ඉතින් ඒක ඩෙන්ගුත් එක්කලා ආ අමාරු වෙලා දවස් 13ක් කොළඹ හොස්පිටල් එකේ හිටියා. පුරණ අපේ ගෙවල් පළාත ඩෙන්ගු වලින් පුදුම ව්‍යාසනයක් වෙලා තියෙන ඇත්තටම මගේ චූටි දුවටත් හැදුනා ඩෙන්ගු. මේක ඇත්තටම මේ මිනිස්සුන්ට එකතු වෙලා අපේ ගෙවල් තියාගත්තයි කියලා හරියන්නේ නැහැ. අපි මේක දැනුම් දීලා දුම් ගහන්න දවස් 7ක් ගියා ඇවිල්ලා. අන්තිමට මම ඔෆිස් එකේ අපේ ඔෆිස් එකෙන් ඇවිල්ලා තමයි අපේ පැත්තට දුම් ගැහුවේ. දුම් ගහන්න මිනිස්සු නැහැ. ඉතින් මේවා මේ මිනිස්සු මේ ඡන්ද ගන්න ඇවිල්ලා වැඩක් නැහැ අත්‍තරම. මෙතන මේක ආණ්ඩුව මොකක් වුණත් මේක ගල්ලා මිනිස්සුන්ගේ ආණ්ඩුවේ වගකීම ඇවිල්ලා මිනිස්සුන්ගෙන් ටැක්ස් ගන්නවා. ඒකේ කරන්න ඕන ටික කරන්න ඕනනේ අන්තිමට. ඒක මොයේ ආගේ මේක උනාන මතයිව ග්‍රාම ජනජහගේ රෝහන් ජාවීකු මේ මිය ගිහින් වෙන්නේ මගේ අහෝජමයාගේ උතා මගේ යාපි ඔත්වය මගේ ඔත්තාගේ මේ වෙනකොට ඩෙන්ගු රෝගීන් ඊය වැඩි දවස් 5 රෝගීන් 5ක් 6ක් රෝහල් ගත වෙනවා.